දැන් වෙලාව 4:00යි. තේ එකක් බොන්න කියලා හිතුණා. ඉතින් අද අයියත් ගෙදර ඉන්නවා. චූටි බබාත් ඉන්නවා. චූටි බබා නම් තේ බොන්න බෑ කිව්වා. ඉතින් අපි දැන් කිරි එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මගේ තේකට නම් ඉතින් කැටයක් නැහැ. ඉතින් හරිම සරල කිරි එකක් තමයි හදාගන්නේ. ඉතින් පිටි ටික දාගත්තා. ඔන්න ඔය විදිහට සීනි ටිකක් දාගත්තා. සීනි නම් ගොඩාක් වැඩියෙන් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඩුවෙන් තමයි දාන්නේ. ඔන්න ඔය විදිහට සීනි ටිකක් දාගත්තා. දැන් තියෙන්නේ මේක කහට ටිකක් දාලා තිය කරගන්න. ඉතින් ඒකෙන්ද තිය කරගන්න හැන්දක් දාගත්ත. තේකොළ කහට අඩුවෙන් බොන්නේ අපේ ගෙදර. අන්න විදිහට තේකොළ හැන්දකුත් දාගෙන මේක මම විදිහට දාගත්තා. තේක හදාගන්න තමයි යන්නේ. ඉතින් එක එක්කෙනා එක විදිහට තේ හදනවා නම් මේ තමයි මම හදන තේක. මගේ විදිහට සරල තේකක් හදන්න. බලන්න වතුර එකක් දැන් නම් හොඳටම පැහැෙනවා. ඉතින් ඔයාලට ඈතින් පේන්නේ අර පොකුරුව තමයි. ඉතින් මම පැහැුණු වතුර එක අරගෙන කහට දාගෙන දැන් ඉතින් කිරි එක හදාගත්තා මෙන්න මේ විදිහට. දැන් කෝප්ප දෙකට දාන්න තමයි යන්නේ ඔන්න ඔය විදිහට. කිරි ටික දාගත්ත කෝප්ප වලට. පේනව නේද? ඔයාලට මොකද හිතෙන්නේ? මේ වෙලාවේ නම් ඉතින් කිරි එක විතරයි අපි බොන්නේ. කන්න නම් මොකොත් ගත්තේ නැහැ. ඉතින් ඔන්න අයියා හොරා වගේ ආව එහා පැත්තෙන් තේක ගත්තා. මේ තියෙන්නේ මගේ තේක. දැන් මම බොන්න තමයි යන්නේ. ඔන්න මගේ තේක. තේක බොන්න යනකොටම කවුද ආවේ කියලා දැක්කද? මේ ආවේ අයියාගේ දුව. ඒක නම් හදාගත්තා. එයාට ලැජ්ජා හිතුණා. එබිල දිව්වා යන්න. තේක හදාගත්තා. දැන් තියෙන්නේ බොන්න. රසයි. ඔයාලත් මෙහෙමද තේ හදන්නේ? හරිම සරලයි නේ. මහා ලොකු කැටයක් නෑනේ තේකට මගේ. සීනි දැම්මා, කිරි දැම්මා. තේකල වල කහ ටික ගත්තා. දිය කරවුවා. බිව්වා. හරි සරලයි. ඒ වුණාට හරි රසයි ඒ කිරි එක. මේ අපේ අයියත් ඉතින් රස කර බොන. එයා ටිකක් කහට අඩු වෙන්න බොන එකෙන්ද මාත් ඉතින් ගොඩාක් ලොකුවට කහට දාන්නේ නැහැ. පේනවද මගේ තේක? නේ? පේන. ලොකු කහට ප්‍රමාණයක් නැහැ. ඉතින් හරියම මේ අඩු කහටින් අපි බොනවා. ඔයාලත් මෙහෙමද කිරි හදන්නේ? කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. සමහරක් කට්ටිය කිරි හදනවා මේ අර අමුතු ක්‍රමයකට. හැබැයි මම එහෙම නම් හොරු නෑ. මම ඉතින් මගේ ක්‍රමයට තමයි කිරි හදන්නේ. ඔයාලා දන්නවද? මගේ මහත්තයා මේ වගේ කැමරාවක් ඉස්සරහට මුණ දෙන්නේ නැහැ. එයා තිරේ පිටිපස්සේ ඉඳලා hina වෙනවා මට මේ වෙලාවේ. මම මේ කරන වැඩේට. ඔහොම තමයි නේද? තේක නම් බීගෙන ගියා. ඒ තරම් රසයි. එයා බීලා කොහොමදලා? එහෙනම් ඔන්න ඉතින් අපේ අයියා හවසේදී පිරිත් දානවා. දැන් ඉතින් පිරිත් ටික අහගෙන දැන් තියෙන්නේ මම උයන්න තමයි හවස මට මේ පිරිත් ටික අහගෙන මං හවසේ ඉතින් උයනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ හරියම සරල ජීවිතේ ගෙවෙන්නේ. මහා ලොකු කැටයක් නැති සරල ජීවිතයක වෙන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් පොන්චි වීඩියෝ එකකින් ආලා බලන්න එන්න. අදට කියන්නේ නම් බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ආදරේ.